අද අපි බලමු හයර් එකක් ස්ටාර්ට් කරන්න සහ එන් කරන්නේ කොහොමද කියලා. ඔබ හයර් එකක් තහවුරු කරලා මගියා සිටින ස්ථානයට ගියාට පස්සේ Google Map එකේ ඉහළින් පෙනෙන Go icon එක ටැප් කරන්න. ඇප් එකට ගියාපුවම ඔබට පෙනෙයි මම ආවා කියලා බටන් එක. ඒ බටන් එක ටැප් කළාම ඔබ ආබව මගියාට දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ සිටින ස්ථානයට මගියා ආවට පස්සේ ස්ටාර්ට් හයර් බටන් එක ටැප් කරන්න. දැන් ඔබ හයර් එක ආරම්භ කරලා තියෙනවා. මේ වෙලාවේ ඉඳලා ඔබේ සත්‍ය දුර වේටිං කාලය අනුව ඔබේ හයර් එකේ අවසන් ගාස්තුව ගණනය වෙනවා. එම ගණනයන් සියල්ල තිරේ දිස්වන සජීවී ගාස්තු මීටරෙන් ඔබට බලා ගන්න පුළුවන්. ඔබේ මගියා හයර් ගාස්තුව ගෙවීමට බලාපොරොත්තු වෙන්නේ කාඩ් වලින්ද කෑෂ් වලින්ද කියන එකත් ඔබට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඔබ ස්ටාර්ට් හයර් බටන් එක එබුව විට Google Map එක ඕපන් වී ගමනාන්තය දක්වා ඔබ ගමන් කළ යුතු මාර්ගය ඔබට දිස් වෙනවා. එම ගමන් මාර්ගයේ ගොස් ගමනාන්තයට එහෙමත් නැත්නම් ඩ්‍රොප් පොයින්ට් එකට ඔබට ළඟා විය හැකියි. ඔබ ගමනාන්තයට ළඟා වූ පසු Google Map එකේ ඉහළින් පෙන්වන Go icon එක නැවතත් ටැප් කර Drive app එකට යන්න. දැන් එහි දිස්වන Stop hire බටන් එක ටැප් කරලා හයර් එක එන් කරන්න. එතකොට ඔබේ මගියා මුදල් ගෙවීම සඳහා තෝරාගෙන තිබුණේ කෑෂ් නම් කෑෂ් ලෙස ඔබ බාරගත යුතු මුදල තිරේ දිස් වෙනවා. එම මුදල මගියාගෙන් ලබාගෙන කෑෂ් අරගත්තා. බටන් එක ටැප් කරන්න. ඔබේ මගියා ගෙවීම සඳහා තෝරාගෙන තිබුණේ කාඩ් නම් හයර් ගාස්තුව මගියාගේ කාඩ් එකෙන් අඩු වෙයි. එවෙලෙම ඔබේ ගිණුමට බැර වෙනවා. සමහර වෙලාවට මගියා එකඟ වූ දුරට වඩා වැඩි දුරක් ගමන් කරලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල අවසන් හයර් ගාස්තුව එකඟ වූ ගාස්තුවට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට මගියාගේ කාඩ් එකෙන් මුදල් අය කර ගැනීම සඳහා මගියාගේ පේ පින් එක ඔබ Drive app එකට ලබා දෙන්න ඕනේ. ඒ නිසා මගියා රටෙන් බැහැලා යන කලින් අනිවාර්යයෙන්ම මගියාගේ පේ පින් එක අහලා දැනගන්න. පේ පින් එක ඇතුළත් කළාම අදාළ මුදල එවෙලෙම ඔබේ ගිණුමට බැර වෙනවා. අන්තිමට ඔබ සමග ගිය මගියාට ඇගීමක් දෙන්න අමතක කරන්න එපා.